හරි. මම මේ වීඩියෝ එක කතා කරන්න ලෑස්ති වෙන්නේ ඕලෙවල් කොමර්ස් පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. මුලින්ම මේ ඕලෙවල් කොමර්ස් පේපර් එක කතා කරද්දී මම හොඳට තියාගත්තා. මේ පේපර් එක ලියන්න හම්බ වෙන කාලේට මේ කොහොමද ලියන්න ඕනේ. ඒකට මේ පේපරේ බහුවර්ණ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ දෙවෙනි කොටසේ ප්‍රශ්න හතරම හැදෙන්නේ කොහොමද? එයා ලියන්නේ කොහොමද? ඊට පස්සේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ලියද්දී වාට පොඩි ට්‍රික්ස් ටිකක් ඊට පස්සේ වාට ඒ කරන්න පොඩි දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් වාට ගන්න පුළුවන්. එහෙනම් අපි යන්නේ මේ වීඩියෝ එකට. හරි. මේ මම දැන් කතා කරන්න දන්නේ දැන් මේ ව්‍යාපාර අධ්‍යයනය කියන ප්‍රශ්න පත්‍රයේ පොළොල් ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ. එකක් එක පත්‍රය අනිත් එක දෙවෙනි ප්‍රශ්නය. අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ඉරි ගන්න ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ඕගොල්ලන්ගේ රචනා ප්‍රශ්න තියෙන ප්‍රශ්න පත්‍රයද. හරි. මම දැන් කතා කරන්න ඉස්සෙල්ලා මේ එක පත්‍රයේ තියෙන්නේ මොනවද? හරි. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කියන්නේ ෆස්ට් පාර්ට් එකේ ඔයාලට හම්බ වෙනවා MCQ ප්‍රශ්න 40ක්. හරිද? බහුවර්ණ ප්‍රශ්න 40ක්. මේක ඇතුලේ 10 වසර සහ 11 වසර කියන විෂයන් දෙකට සමානව බරක් තමයි ලබලා තියෙන්නේ. ඒ හින්දා 10 වසරේ සහ 11 වසරේ සමානව වවලට ප්‍රශ්න හම්බ වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ තියෙන කරුණු දෙක. එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසයි ගිණුම්කරණය කියන කොටසෙන් 50 ගානේ පාඩු ප්‍රශ්න හම්බ වෙනවා. හරිද? ඒකෙන් ගොඩක්ම අග ප්‍රශ්න ටික ගිණුම්කරණය නැත්නම් accounting ප්‍රශ්න වලට වැඩි බරක් තියලා තියෙනවා. හරිද? මේ ඔක්කොම හම්බෙන්නේ ඔයාලට පැයක කාලයක් විතරයි. ඔයා එකමද ගණන් හදලා බලුවොත් පැයක් කියන්නේ විනාඩි 60ක්. ඒක 40න් විතර බලුවොත් ඔයාලට විනාඩි 1.5 කියන්නේ විනාඩි 1මාර කාලයක් එක ප්‍රශ්නයකට හම්බ වෙනවා. ඒකෙන් ඔයා ටයිම් මැනේජ්මන්ට් එක හරියට කරගත්තොත් ඔයාලට අන්තිම ප්‍රශ්නේ සැටිස්ෆයිඩ් කරගන්න පුළුවන්. ඒකේ මම ඔයාලට දෙන උපදේශ තමයි මේ ඔයාලට හම්බ වෙන MCQ ප්‍රශ්න 40 මේ ප්‍රශ්නෙකට හම්බ වෙන්නේ එක ලකුණයි. ඔක්කොම ලකුණු හම්බ වෙනවා ලකුණු 40. හරිද? ඔයා මෙහෙම කරන්න. දැන් ගොඩක් ගුරුවරු කියන්නේ එක ප්‍රශ්නේ ඉඳලා එක දිගට කරගෙන යන්න. හරිද? හැබැයි මං කියන්නේ ඔයාට ගිණුම්කරණයේ පැත්ත හොඳට පුළුවන් නම් කියන්නේ මුදල් ගිණුම් ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ගැන ජර්නල් සටහන් වැරදි නිවැරදි කිරීම වගේ ගිණුම්කරණයේ පැත්තේ ඔයා දක්ෂයෙක්. හරිද? ඔයා මේ පැත්තට වැඩි දක්ෂයි නම් ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න 40 ගොඩක් වෙලාවට 20 ඉඳලා තමයි ගිණුම්කරණය පටන් ගන්න. ඔයාට පුළුවන් 20 ඉඳලා පටන් ගන්න. ඔයාට ගිණුම්කරණය ලේසි. ඔයාට පුළුවන් 20 ඉඳලා පටන් ගන්න ගිණුම්කරණය ටික ඉවර කරගෙන ගිහිල්ලා ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න ටික කරලා දාන්න. මේ පළවෙනි ටිප් එක. හරිද? එහෙම කරලා ඔයාලට මේක වෙලාවට ගන්න. හැබැයි මේ ගිණුම්කරණ ප්‍රශ්න වලින් පටන් ගන්න නම් ඔයා ගිණුම්කරණය හරියටම දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් මම දුව කියලා ගිහිල්ලා ගිණුම් කරන ප්‍රශ්න වලින් පටන් ගන්න කියලා එහෙම පටන් ගන්න යන්න එපා. මොකද ඔයාට ගිණුම් කරන්නේ අමාරු වෙනවා. ගණන් හදන්න වෙලා යනවා. ඔයාට ගානක් එක්ක ඒක හදලා ඉවරනකම් ඔයාගේ ඔළුව ඒ ගානෙම නම් තියෙන්නේ. ඔයා පටන් ගන්න පළවෙනි ප්‍රශ්නේ. ඔයා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ව්‍යාපාර අධ්‍යයනයේ ටිකේ තියෙන කොටස් ටික ඒක නෝට පුළුවන්. හරිද? ඔයා තියෙන කොටස් ටික ඩක් ඩක් ගාලා ඉගෙන ගන්න ඉවර කරන්න. ඊට පස්සේ එන්න මේ ගිණුම් කරන ප්‍රශ්න. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රශ්න ටික ඔයා කරන්න යන්න. මම දෙන්නේ ඔයා මේ කියන BS හරි accounting හරි ඔයා මේකට දක්ෂයි නම් ඔයා මේ ප්‍රශ්න ඔයා accounting වල දක්ෂයි නම් මම මේ ප්‍රශ්න ඔයාට ලේසි එක මුලින් කරන්න. අමාරු එකට මුලින්ම ගිහින් කාල නාස්ති කරගන්න එපා. උදාහරණයක් විදිහට ගන්න. ඔයාගේ ගිණුම් කරන්නේ දක්ෂ නැහැ කියලා. ඔයාගේ ගිණුම් කරන දක්ෂ නැතුව ගිණුම් කරන ප්‍රශ්න ටික පටන් ගත්තා කියන්නේ ඔයා ගිණුම් කරන ප්‍රශ්න ඇතුලේ හිර වෙනවා. පළවෙනි ප්‍රශ්නේ අමාරු හදාගෙන යද්දී ඔයාලා පළවෙනි ප්‍රශ්නේ කොහොමද හදුව කියන්නේ ගිණුම් කරන පළවෙනි ප්‍රශ්නේ කියන්නේ 21 වෙනි ප්‍රශ්නේ කියලා. ඔයා ගිණුම් කරන පළවෙනි ප්‍රශ්නේ හදද්දී ඔයාලා විනාඩි 5ක් 6ක් ගිහිල්ලා ඉතින් ඔයාලා ප්‍රශ්න 6ක් ඉස්සෙල්ලා ඉවරයි. ඒ හින්දා මම කියන්නේ ඔයාලා මේක ලේසි නම් මේකෙන් පටන් ගන්න. accounting ලේසි නම් මේකෙන් පටන් ගන්න. හරි. දෙවෙනි ටිප් එක තමයි මේ ඔයා ප්‍රශ්න ස්කිප් කරන්න. මම කියන්නේ ඒක අදන්න නැතුව කනාවට උත්තරයක් ගන්න කියලා නෙමෙයි. ඔයා හිතන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ ඔයා ගොඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්. ඔයා කල්පනා කරනවා ඔයාගේ ඔළුවට එන්නේ නැහැ. ඔයාගේ ඔළුවට එන්නේ නැත්තම් ඔයා ඒක අයින් කරන්න. ඔයාගේ ස්කිප් කරන්න. ඔයාලා ප්‍රශ්නේ වැරදි උත්තරයක් ගන්න නම් ස්කිප් කරලා ඊළඟට යන්න. පළවෙනි ප්‍රශ්නේ බැලුවා මේකට වෙලා. ඊළඟ ප්‍රශ්නේ කියනවා. ඒක කරා. දෙක කරා තුන කරා. කොහොම කරගෙන යන්න. ඔයාට යම්කිසි ප්‍රශ්නයක ඔයාව හිර වෙනවා කියලා තේරෙනවා නම් ඒ ප්‍රශ්නේ දිහා බලන්න එපා ඊළඟ ප්‍රශ්නට යන්න. ඔයාලා ප්‍රශ්නේ කියලා කොයි හෝ වෙලාවක මෙන්න මේ කියන පැයට කලින් ඔයා ප්‍රශ්න ටික ඉවර කරනවා.
අන්න එතකොට අර කරන්න බැරිච්ච ප්‍රශ්න ගාවට ඉන්න වැඩි බලක් දාලා මේ ප්‍රශ්න හදන්න කරගෙන යන්න. හරිද? තුන්වෙනි ටික. තුන්වෙනි එක තමයි මේක මමත් කරපු දෙයක්. මේ ප්‍රශ්නේ ඔයා ප්‍රශ්නේ හොඳට කියවන්න. හරිද? ඔයාට හම්බෙන විනාඩි 10ක අන්තර කියවීම කාලයක් තියෙනවා. මේ අමතර කියවීම කාලේ මේ ප්‍රශ්න හොඳට කියවන්න. මේ ප්‍රශ්න ගැන මොනවද ඇහිලා තියෙන්නේ? මේ ප්‍රශ්න වල මොනවද තිබ්බේ? ඒ කියන දේවල් ඔයා ප්‍රශ්න පත්‍රයේ නිකන් උඩින් පල්ලෙන් විනාඩි 10 කියවන්න. මේ කියවන දේ විනාඩි 10 කියවන්න. ඊට පස්සේ ඔයා උඩින් පටන් ගන්න මේ කරගෙන යන්න. හරිද? තුන්වෙනි ටිප් එක. හරි. ඊට පස්සේ ඔච්චරයි මට දෙන්න තියෙන්නේ කියන්නේ MCQ ප්‍රශ්න කරන්න. ඔයා ගොඩක් හොඳයි කරනවා හොඳයි. හතරවෙනි එක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් එක තමයි ඔයාට තියෙන එකම විෂය. මම මේ ඔක්කොටම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ කියන ඔප්ෂන් එක. මොකද ප්‍රැක්ටිස් කරන්න නැතුව ඔයාට MCQ ප්‍රශ්න වලට ගිහිල්ලා උත්තර දෙන්න බෑ. අඩුම තරමේ ඔයා ඕලෙවල් ප්‍රශ්න පත්‍රය ලියන්න කලින් ෆුල් පේපර් කියන්නේ MCQ papers අඩුම 15ක් 20ක් අතර ප්‍රමාණය වා කරලා යනවා කියන්නේ ඔයාට හම් වෙන පේපරේ ඔයාට අමුත්තක් වෙන්නේ නැහැ. හරිද? 15ක් 20ක් වා ප්‍රශ්න පත්‍ර ලියනවා කියන්නේ මේ ඔයා එන්න පුළුවන් ආකාර 10ක් 15ක් හෝ ගන්නවා. හරිද? ඒකද ඔයාට වැඩිපුර ගේමක් එන්නේ. ඔයා ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන එකෙන් ඔයාට හරි මේ O level පේපරේ නම් කරගන්න පුළුවන්. බලන්න මේ ප්‍රශ්න වලට බලන්න ප්‍රැක්ටිස් කරන්න පාඩම් කරන්න. ඔයාට මේ MCQ පේපරේ ගන්න මහත් දෙයක් නෙවෙයි. හරි. ඊට පස්සේ අපි බලමු මේ දෙවෙනි කොටස. නැත්තම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොහොමද හැදෙන්නේ කියලා. හරි. දැන් බලමු අපි මේ ව්‍යාපාර අධ්‍යයනය කියන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ කොහොමද ප්‍රශ්න හැදෙන්නේ? කොච්චර වෙලාවක් යනවද? කොහොමද ප්‍රශ්නවලට ලකුණු හම්බෙන්නේ? කොහොමද මේක ලියන්නේ? ලියද්දී පොඩි ටිප්ස් ටිකක් මම ඔයාලට දෙන්නම්. හරි. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි තියෙන මේ ප්‍රශ්න හදන්නේ ලොකුම ප්‍රශ්නේ. මොකද ඒ ප්‍රශ්නේ තමයි ඔයාලට වැදගත්ම ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ එන්නේ ගොඩාක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ කේස් ස්ටඩි එක. ඒ කියන්නේ සිද්ධි අධ්‍යයනය. සිද්ධි අධ්‍යයනය කියන්නේ මේ මොකක් හරි යම්කිසි ඔයාලට සිදුවීමක් නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් මේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මොකක් හරි සිද්ධියක් ඇසුරෙන් තමයි ඔයා මේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න ඕනේ. මේකෙත් බිස්නස් ස්ටඩීස් වලින් ප්‍රශ්න පහකුයි, accounting වලින් ප්‍රශ්න පහකුයි අහනවා. හරිද? මේකෙන් සාමාන්‍යයෙන් අන්තිම ප්‍රශ්න පහ හැදෙන්නේ බොහෝ වෙලාවට ඔය කියන accounting කොටසෙන් පළවෙනි ප්‍රශ්න හැදෙන්නේ බොහෝ වෙලාවට BS part එකකින්. හරි. ඊට පස්සේ මේ කියන accounting කොටසෙන් හැදෙන ප්‍රශ්න මේකේ මෙහෙමයි. අර MCQ ප්‍රශ්න පත්‍රයේ කිව්වා වගේ ඔයාලට ලේසි accounting කියලා, ඔයාලට ලේසි business studies කියලා, ඔයාලට මේකේ accounting වලින් ඔයාලට මේකේ BS වලින් පටන් ගන්න බෑ. මොකද මේක සිද්ධියේ ඇසුරෙන් රටාවට යන ප්‍රශ්න 10ක් තමයි ඔයාලට හම්බෙන්නේ. මේක ප්‍රශ්න හම්බෙනවා ඔයාලට questions 10ක් හම්බෙනවා. ඒ 10ට ලකුණු දෙක ගන්න තමයි ඔයාලට මේ කියන ලකුණු 20ක් එකතු වෙන්නේ. හරිද? මේ ප්‍රශ්න හතෙන් ඔයා පේපරේ ලකුණු ගන්න බලන්න. ඒ කියන්නේ ඔයාට හම්බෙන හැම වෙලාවෙම ඔයා ලකුණක් එකතු කරගන්න බලන්න ඉන්නේ. මම රෙකමන්ඩ් කරනවා මේ ප්‍රශ්නේ. මොකද මේ ප්‍රශ්නේ ලකුණු 20ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. 100න් 20ක් කියන්නේ ඔයාලා මෙතන ඔයා පේපරෙන් භාගයට වඩා මෙතනින් අල්ලලා ඉවරයි. මේ ප්‍රශ්නේ ගැන ලොකුවටම ටාගට් කරලා ඉයන්න. මොකද මේ ප්‍රශ්නෙට හම්බෙන්නේ පැය දෙකක වගේ පොඩි කාලයක්. හරිද? ඒ හින්දා මෙන්න මේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය ගැන ගොඩක් හොඳට මේක ප්‍රැක්ටිස් කරන්න. ගොඩක් ලොකු පීඩනයක් මෙන්න මේ ප්‍රශ්න වලට තබා ගන්න. මොකද මේ ප්‍රශ්නේ හින වැදගත්. පේපරේ මේ ප්‍රශ්නේ මාරු විදියට වැදගත්. හරි. ඊට පස්සේ මේකේ දෙවෙනි ප්‍රශ්නේ හරිද? ගොඩාක් වෙලාවට ඔය O level කොමර්ස් පේපරේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, නැත්නම් ව්‍යාපාර සංවිධානය. මේ පාඩම් තුන මොනවාද? O level වල 10 වසර දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පාඩම්. මේ තියෙන්නේ ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, සංවිධානය. ඔන්න ඔය කියන පාඩම් තුනෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඔයා මේ පාඩම් තුනට මාර විදියට දක්ෂයි නම් ඔයා ඉක්මනට ලියන්න ඕන ප්‍රශ්න තමයි දෙවෙනි ප්‍රශ්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ හැමදාම කියන්න බෑ. බොහෝ වෙලාවට තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ වෙළඳාම සහ උපකාරක සේවාවලින්. ඒ කියන්නේ රක්ෂණය, sannivedanaය, ගබඩාකරණය,
ඊට පස්සේ ප්‍රවාහනය වගේ දේවල් වගේ රක්ෂණය පැත්තේ කියන්නේ උපකාරක සේවා පැත්තෙන් උපකාරක සේවා වලට 11 වසරේ පාඩම්නේ. උපකාරක සේවා සහ වෙළඳාමට ගොඩක් දක්ෂයි නම් ඔයා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් තෝරගන්න ඕනේ. හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට හම්බෙන්නේ කල්පනාකරණය, ආයෝජනය සහ අලෙවිකරණය කියන පාඩම් වලින්. හරිද? කල්පනාකරණය, ආයෝජනය, අලෙවිකරණය කියන පාඩම් වලින් තමයි හතරවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. මේ හතරවෙනි ප්‍රශ්න මේ හතරවෙනි සහ තුන්වෙනි ප්‍රශ්න දෙකේ එක අණු ප්‍රශ්නයක සත්‍ය සත්‍යභාවය සඳහන් කරන්න වගේ ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒක ඔළුවේ තියාගන්න. හරි. මම මේ කියන්නේ කල්පනාකරණය ගැන දන්නවා. ආයෝජනය ගැන දන්නවා නම් අලෙවිකරණය වගේ කියනවා. නැත්නම් ඔයා මේ ප්‍රශ්නෙත් අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ පටන් ගන්නනේ. දැන් මේ කතා කරේ BS පාඩම ටික. සාමාන්‍ය පේපරේ 150 BS 150 account එන්නේ. ඒ සෙකන්ඩ් පාර්ට් එකෙත් එච්චර තමයි. මේ ප්‍රශ්න තුනම හැදලා තියෙන්නේ තියරි පාර්ට් වලින්. තියරි විතරයි මේ ගණන්. අගය ගණන් හදන්න, අගයවල අපිට හොයාගෙන යන්න, සමීකරණ දාන්න මෙන්න මේ ප්‍රශ්න තුනේ නැහැ. මේ ප්‍රශ්න තුනේ එන්නේ තියරි විතරයි. ලියන්න විතරයි. හරි. ඊට පස්සේ මෙන්න මේ කියන accounting පාඩම්. accounting පාඩම් වලින් හැදෙන ප්‍රශ්න තුන තමයි 5 6 7 කියන්නේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ගිණුම්කරණයේ මූලික දේවල් වලින් තමයි මේ පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඒ කියන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම, ගිණුම්කරණ සමීකරණය, විත්සටහන්, මූලික පොත්, මුදල් පොත, ජර්නල් වගේ දේවල් ඔයා හොඳට දන්නවනම් ඔයාට ඒ ජර්නල් ගහන්න, මුදල් පොත පිළියෙල කරන්න, විත්සටහන් ලියන්න ඉක්මනට ගන්න පුළුවන් නම් ඔයා මෙන්න මේ ප්‍රශ්න තෝරගෙන ලියන්න. හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ වැරදි කිරීම. ඔය ගොඩාක් O level ළමයි හිර වෙන මේ පාඩම තමයි මෙන්න මේ පාඩම. වැරදි කිරීම. බහුතරයක් මම කියන්න පුළුවන් අය ඉන්නවා. වැරදි කිරීමෙන් ඉඳලා මෙන්න මේ ප්‍රශ්න තරම මම දැකලා තියෙනවා. හරිද? ඔයාට මෙහෙමයි. මේ O level වලට යන්න කලින් ඉන්න ළමයෙක් නම් මේ ප්‍රශ්න ඔක්කොම ලැස්තිලා ගියම කමක් නැහැ. හරිද? මේ ප්‍රශ්න ඔක්කොම ලැස්තිලා යන්න. මොකද මේ එක ප්‍රශ්නයක් හරි ඔයා හිතන්නේ නැති විදිහට එකපාර අමාරු වුණොත් ඔයාට සෙකන්ඩ් chance එකක් තියෙන්න ඕනේ. ඔයාලා ලියන්න වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මේ ඔක්කොම ලෑස්තිලා යන එක වාගයකට හොඳයි. හරි. මේ වැරදි කිරීම බැංකු සැලසුම් නිෂ්පාදනය පිළිවෙල වගේ පාඩම් ඔයාලට හොඳටම පුළුවන් නම් ඔය මේ ප්‍රශ්න අනිවාර්යයෙන් ලියන්න. අන්තිම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ගැන කතා කරද්දී මම මුලින්ම කියන්නම් මෙහෙම O level ලියන ළමයින්ගේ හරිද? මම කියන O level ළමයින්ගේ 100ට 40ක් විතර. හරිද? බහුතරයක්. 140ක් කියන්නේ බෑ. 30ක් විතරම 30ක් විතරම මෙන්න ප්‍රශ්න කියන්නේ. 7 වෙනි ප්‍රශ්නේ කියන්නේ ළමයින්ට අනුව මාන විදියට අමාරු ප්‍රශ්නයක්. හරිද? මේ ප්‍රශ්නේ එන්නේ මොකද්ද? හරිද? දෙකයි නැත්නම් තුනයි අහන්නේ මොනවාද? වත්කමක ලක්ෂණ කියන්නේ කියයි නැත්නම් වක්කීමක ලක්ෂණ කියන්නේ කියයි නැත්නම් ලාභ ප්‍රකාශනයක් මේ විදිහට කරන්න මූල தত্ত্ব ප්‍රකාශනයක් පිළිල කරන්න. ඔච්චරයි මේ ප්‍රශ්නේ ගහන්නේ. හැබැයි මෙන්න මේ ලාභ ප්‍රකාශනයටයි මූල தত্ত্ব ප්‍රකාශනයටයි තියෙන බයින්ද මේ ප්‍රශ්නේ ගොඩාක් අය අතාරිනවා. මේ ප්‍රශ්නේ අතාරින්න එපා. මම පෞද්ගලිකව කියන්නේ මේ ප්‍රශ්න ලියන්න. මේ ප්‍රශ්නේ බැයි නම් කොහොමද කොට දාගමු. මේ ප්‍රශ්න ලියන්න. මේ ප්‍රශ්න ලකුණු ගන්න ලේසි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න ලියන්න. ලාභ ප්‍රකාශනයක් සහ මූල தত্ত্ব ප්‍රකාශනයක් විතරයි මේක පිළිල කරන්න තියෙන්නේ. ස්පෙસિෆික්ස් මක් ඔයාලට හම්බ වෙනවා. ඔයාලට එච්චරයි මේක කරන්න තියෙන්නේ. මම කියන්නේ මේ ප්‍රශ්නේ මිස් කරගන්න එපා. මේ ප්‍රශ්නේ ලියන්න. හරි. මේ මෙහෙම ගත්තොත් දැන් ඔයා දන්නවා පළවෙනි ප්‍රශ්නෙට හම්බ වෙනවා ලකුණු 20ක්. හරිද? ඒ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්න කිව්වේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හම්බ වෙලා කියන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ ෆස්ට් පළවෙනි කොටසේ. හරිද? 2 3 4 ප්‍රශ්න වලට ඔයාලට හම්බ වෙන ලකුණු 8 ලැබෙන්නේ. ලකුණු 8යි. BS ප්‍රශ්න වලට හම්බ වෙන ලකුණු 8යි. හරි ඒක හොඳටම මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට accounting ප්‍රශ්න හැම එකකටම 12 ගානේ හම්බ වෙනවා. හරිද? ඉතින් accounting ප්‍රශ්න වලට වැඩිපුර ලකුණු හම්බ වෙනවා කියලා මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මම මේක ලියන්න ඕන ටික ටිකක් දෙන්නම් පොඩි. පළවෙනි එක විදිහට ඔයාලට කියන්න තියෙන්නේ මේ ප්‍රශ්න 7ක් තියෙනවානේ. මේ ප්‍රශ්න 7න් ඔය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට කිව්වා වගේ තමයි. මේ ප්‍රශ්න 7න් ඔයාලට ලේසිම ප්‍රශ්නේ මුලින්ම ලියන්න. හරිද? පළවෙනි ටිප් එක. හරිද? ලේසි මේක ලියන්න. ලේසි මේක මුලින් ලියලා දාන්න. ඔයාලට උදර්ම කරන්න පුළුවන් ව්‍යාපාර පරිසරයේ ප්‍රශ්න නම් ඉක්මනට ලියලා දාන්න. ඉක්මනට ලියලා දාන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි ටිප් එක තමයි මුලින්ම මෙන්න මේ ප්‍රශ්න 7ම කියවන්න. මේ ප්‍රශ්න 7ම මුලින් කියවන්න.
මේ ප්‍රශ්න හතර මුලින් කියවලා දැන් ඔයා ඉන්නේ ඔයාලා එක්සෑම් එකේ කියලා හිතන්නකෝ. ඔයා ඉන්නේ ඔයාලා එක්සෑම් එකේ නම් ඔයා මේ ප්‍රශ්න හතර මුලින් කියවලා දාලා ඔයාට සෙට් නැති ඔයාට ලියන්න බෑ කියලා හිතන පාඩම ඔයා අයින් කරන්න. මේක ලියන්න බෑ කියලා හිතනවා නම් මේක අයින් කරා. මේක ලියන්න බෑ කියලා හිතනවා මේක අයින් කරා. විභාගෙදිම අයින් කරන්න. එහෙම කියලා පළවෙනි ප්‍රශ්න වල අයින් කරනකොට මේක මේ අනිවාර්ය ප්‍රශ්නයක්. හරිද? එයින් දැන් ඔයා දන්නවනේ. ඔයා දන්නවා මේ ප්‍රශ්න හතෙන් ඔයා පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන් කරන්න ඕනේ. මේක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරිද? මේ ප්‍රශ්න තුනෙන් ඔයාට කැමති ප්‍රශ්න දෙකක් පික් කරගන්න ඕනේ. හරිද? ගොඩාක් අය හිතන් ඉන්නවා මේ ප්‍රශ්න හතෙන්ම පහ කියලා වහම ඇති කියලා. නෑ. මේ ප්‍රශ්න ඔයා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඔයා පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. 2 3 4න් ප්‍රශ්න දෙකක් එක්ක 2යි 3යි එක්ක 2යි 4යි එක්ක 3යි 2යි. ඔය එක ප්‍රශ්නයක් අතරින්ද. ඔර පුළුවන් වල් නිදහස තියෙනවා එක ප්‍රශ්නයක් අතරේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ the second part එකකින් වලට පුළුවන්. ඒ කියන්නේ 5 6 7 කියන ප්‍රශ්න වලින් කැමති දෙකක් පික් කරගන්න එකක් අයින් කරගන්න ඕන. එකක් වාට කැමති දෙයක් අයින් කරනවා. එක්ක 5 6 ලියන්න පුළුවන්. නැත්නම් 5යි 7යි ලියන්න පුළුවන්. 6යි 7යි ලියන්න පුළුවන්. එක ප්‍රශ්නයක් අතරේ වල නිදහස තියෙනවා. ඔක්කොම ලියනවා ප්‍රශ්න 5යි. මේ ප්‍රශ්න 5 දෙන්නේ පළවෙනි එකෙන් ප්‍රශ්න 2යි, දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 2යි. මේකෙන් 2යි, මේකෙන් 2යි. ඔයා පළවෙනි එක අනිවාර්යයෙන්ම ලියන්න ඕනෙමයි. හරිද? හරි. ඊට පස්සේ මේ දෙවෙනි ටිප් එකත් හරි. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ විභාග ළඟයි නම් දැන් මේ වීඩියෝ එක බලන ඔයා විභාගයේ ලබන සති එහෙම නැත්නම් ලබන මාස තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා මේ පාඩම් ටික වෙනම ලියා ගන්න. මේ ස්ට්‍රක්චර් එක වෙන කොහෙන් ලියාගෙන ඔයාට කරන්න පුළුවන් ප්‍රශ්න බලන්න මේ ප්‍රශ්න අනිවාර්යෙන් කරන්න ඕන කියලා දකින්න මේ ප්‍රශ්න දාලා සීල කරන ඔයා පාඩම් කරන්න ඕනේ. දැන් ඔයාට හිතනවා නම් මට කොච්චර කරත් වෙළඳාම සහ උපකාරක සේවා පාඩම බෑ. එහෙනම් ඔයා විභාග ළඟයි නම් මේ පාඩම ඔයා අතහැරලා දාන්න. විභාග ළඟයි නම් අතාරින්න. විභාග ළඟ නැත්තම් කරන්න විභාග ළඟයි නම් විතරක් මේ පාඩම දැන් මොකද මේ වගේ MCQ අපිට අතාරින්න බෑ. මේ වගේ MCQ කොහෙලත් අතාරින්න බෑ. MCQ 40ටම ලියන්න. ඒ හින්දා ඔයාලට විභාග ළඟයි නම් ඔයාලට කැමති ඔයාලට අමාරු ප්‍රශ්න ඔයා අයින් කරලා මේකෙන් ඔයාලා හිතනවා නම් මට මේ වැරදි නිවැරදි කිරීම කොච්චර කරත් කරන්න බැහැ කියලා ඔයා වැරදි නිවැරදි කිරීම ප්‍රශ්නේ අයින් කරන්න. ඔයාලා ටාගට් කරන්න ඔයාලා ඉන්න ප්‍රශ්න පහ හරියට ලියන්න. මේ පරිපූර්ණ ඒවා ලිව්වා කියලා දැන් ගොඩක් අය කියනවා මේ විභාගෙට ගිහිල්ලා ආවට පස්සේ මම නම් මේ ප්‍රශ්න හතම ලිව්වා. එහෙම ලිව්වා කියලා වැඩක් නැහැ. මොකද ඔයාලට හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නෙට ඔයා ගන්න වෙලාව අඩු වෙනවා. හරිද? මම කියන්නේ ලියන ප්‍රශ්න හරියට ලියන්න. ලියන ප්‍රශ්න හරියට ලියලා වෙලාව ඉතුරුනොත් එක්ස්ට්‍රා ප්‍රශ්න ලියවට කමක් නැහැ. හැබැයි ලියන ප්‍රශ්න අනිවාර්යයෙන් ලියන්න. ප්‍රශ්න හතම ලියුවා කියන්නේ කොහේ හරි එකම තැන එයා ප්‍රශ්නෙක මොකක් හරි කරන්න දෙන්නේ. මොකද ඔයාලා වෙලාව බැලන්ස් කරන්න දෙන්නේ. ඒ හින්දා ලියන ප්‍රශ්න ලියනකොට විභාග ළඟයි නම් ඔයාලා කැමති ප්‍රශ්නයක් අයින් කරලා ටාගට් කරලා විභාග ලියන්න. විභාග ලියන්න පාඩම් කරන්න පුළුවන්. හරි. එච්චරයි මට කියන්නේ මේ ඔක්කොම කරන්න ඕන හැම වෙලේම පැය දෙකයි. ඔයා පැය දෙක මාර විදියට බැලන්ස් කරලා ඊමක් ගහගන්න ඕනේ. මෙහෙම තමයි ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම.